හරි. එහෙනම් දැන් අපි ඊළඟට කතා කරමු 6 වෙනි ප්‍රශ්නේ. හරිද? සංඛ්‍යාත වගුව සම්බන්ධ ප්‍රශ්නේ තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. අපි මුලින්ම ඕකට ගැලපෙන සංඛ්‍යාත වගුව ගහගෙන ඉමු. ඊට පස්සේ ප්‍රශ්න ටික කියවලා ගැලපෙන උත්තර ටික ලියමු. එතකොට මම මේ ගාන හදන්න පාවිච්චි කරන්නේ උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් මධ්‍යන්නේ හොයනවා කියන ඒ සංඛ්‍යාත වගුව තමයි පාවිච්චි කරන්නේ. FD වගුව තමයි පාවිච්චි කරන්නේ. හරි. දැන් ගානට අදාළව ඔයගොල්ලෝ අදින්න මාත් එක්කම වගුව හරි. දැන් බලන්න වගුව මාත් එක්ක පුරව ගමු. මේ මුල් ටික මං ගැහුවා. මාත් එක්කම දැන් පුරවමු. හරි. දැන් එතකොට පළවෙනියටම වගුවේ තියෙනවා F තීරුව. F තීරුව කියන්නේ සංඛ්‍යාතයනේ. දැන් වගුවේ දීලා තියෙනවා සංඛ්‍යාත ටික 8 10 11 9 8 7 4 3. දැන් ඉතුරු තීරු ටික තමයි මට දාගන්න තියෙන්නේ. දැන් x තීරුව. x තීරුව කියන්නේ මධ්‍යගයේ තීරුවනේ. මධ්‍යගයේ තීරුව කොහොමද ගන්නෙ? මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලානේ. 44යි 48යි 92යි නේ. 92 දෙකෙන් බෙදුවාම 46යි. 49යි 53යි 90යි 99යි 102යි. 102 දෙකෙන් බෙදුවාම 51යි. 102 දෙකෙන් බෙදුවාම 51යි. 54යි 58යි 112යි දෙකෙන් බෙදුවාම 56යි. දැන් අපිට පේනවා චුට්ටක් දාද්දි 5න් 5 වැඩි වෙවි යන්නේ. එහෙනම් මේවත් 5න් 5 දාන්න පුළුවන්. 61 66 71 76 81. හරි. මධ්‍ය අගයේ දැම්මා. දැන් කොහොමද D තීරුව පුරවගන්නේ? D තීරුව පුරද්දී අපි මුලින්ම අපේ උපකල්පිත මධ්‍යන්නේ අරගෙන ඉන්න ඕනේ. මොකක්ද උපකල්පිත මධ්‍යන්නේ විදිහට අරගන්නේ? උපකල්පිත මධ්‍යන්නේ විදිහට අරගන්නේ මාත පන්තියේ මධ්‍ය අගය. මාත පන්තියේ මධ්‍ය අගය. දැන් මට පුළුවන් මෙන්න මෙයා ඇසුරෙන් මාත පන්තිය හොයාගන්න. මේකනේ මාත පන්තිය. එතකොට මේ පන්තියේ මධ්‍ය අගය මේක. මෙයා තමයි මම උපකල්පිත මධ්‍යන්නේ විදිහට අරගන්න. මෙයාට සාපේක්ෂව තමයි මම හැම එකේම අපගමන දාගන්න. දැන් මෙයාට සාපේක්ෂව මෙයාගේ අපගමනය බිඳුවයි. මෙයාට සාපේක්ෂව මෙයාගේ අපගමනය 5යි. මම මේ අපගමනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට කියන්නේ
අපගමනයක් කියලා කියන්නේ කෙනෙක්ට සාපේක්ෂව තව කෙනෙක්ගේ අඩුවීම හෝ වැඩිවීම. දැන් 56ට සාපේක්ෂව 61 5ක් වැඩි වෙලානේ. 56ට සාපේක්ෂව 51 5ක් අඩු වෙලා. ඔන්න ඔය විදිහට ඔය ටික දාගමු. 15ක් වැඩි, 20ක් වැඩි, 25ක් වැඩි, 10ක් අඩුයි. දැන් FD තීරුව ගනිද්දී FD ගෙන් වැඩි කරලා දාන්නයි තියෙන්නේ. 8 වරක් 10 ඍණ 80යි. 10 වරක් ඍණ 5 ඍණ 50යි. 11 වරක් බිඳුව බිඳුවයි. 9 වරක් 5 45යි. 8 වරක් 10 80යි. 7 වරක් 15 7 වරක් 10 70යි. 7 වරක් 5 35යි. 70යි 35යි 105යි. 4 වරක් 20 80යි. 3 වරක් 25 75යි. හරි. ඔන්න FD තීරුවක් දැම්මා. දැන් ඍණ කට්ටියගේ එකතු අරගත්තොත් ඍණ 80යි ඍණ 50යි ඍණම 130යි. ධන කට්ටියගේ එකතු අරගත්තොත් 5යි 10යි 15යි 4යි දැන් අර 1යි 5යි 5යි 13යි 21යි 28යි දෙකක් ඉතුරුයි 3යි ධන 385යි ඍණ 130යි. දැන් F තීරුවේ එකතුව සිග්මා F ගන්න පුළුවන් දෙක පාර. පන්තියලා මේ පන්තිය නෙමෙයි 60 දෙනෙකුගේ කණ්ඩායමක් කියලානේ කියන්නේ. එහෙනම් මේක 60ක් වෙන්න ඕනේ. ෂුවර් නැත්නම් එකතු කරලා බලමු. 18යි 29යි 38යි 46යි 53යි 60යි. FD තීරුවේ එකතුව සිග්මා FD. මේ දෙන්නගේ වෙනසනේ සිග්මා FD කියන්නේ. ධන 385යි ඍණ 130යි. 385යි 285යි 255යි. ධන 255යි නේ. හරි. ඔන්න සිග්මා FD දාගත්තා. හරි. දැන් ඉතින් ප්‍රශ්න ටිකට උත්තර ටික ලියන්නයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ. මාත පන්තිය ලියා දක්වන්න. මාත පන්තිය ඇවිල්ලා 54 58 පන්තිය. 54 58 පන්තිය. මාත පන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන්‍ය වශයෙන් ගෙන හෝ අන්ක්‍රමයකින් කියන්නේ ඔයාට fx වගුව පාවිච්චි කරන්නත් පුළුවන්. මෙම කණ්ඩායමේ සාමාජිකයෙකුගේ මධ්‍යයන්‍ය ස්කන්ධය සොයන්න. මධ්‍යයන්‍යනේ හොයන්න කියන්නේ. මධ්‍යයන්‍ය සමානයි. දැන් කොහොමද මේකෙන් ගන්නෙ? මධ්‍යයන්‍ය අරගන්නේ උපකල්පිත මධ්‍යයන්‍ය ධන අපගමන මධ්‍යයන්‍ය කියන සූත්‍රයෙන්නේ. මේ වගුවේදී මධ්‍යයන්‍යයක් අරගන්නේ උපකල්පිත මධ්‍යයන්‍ය ධන අපගමන මධ්‍යයන්‍ය කියන එකෙන්. හරිද? සිග්මා FD වගුවේදී FD වගුවකදී මධ්‍යයන්‍යයක් හොයාගන්නේ උපකල්පිත මධ්‍යයන්‍යයට අපගමන මධ්‍යයන්‍ය එකතු කරලා. උපකල්පිත මධ්‍යයන්‍ය කියන්නේ මෙතන අපි අරගත්ත කෙනා 56යි. අපගමන මධ්‍යයන්‍ය කියන්නේ සිග්මා FD තීරුව සිග්මා F කෙන් බෙදුවාම එන අගය. සිග්මා FD සිග්මා F කෙන් බෙදුවාම එන අගය 56 ධන සිග්මා FD 255යි සිග්මා F 60යි. 56 ධන එක දශම ස්ථානයකට මේක බෙදාගමු. 240ට 60 ඒවා 4ක් තියෙනවා. 60 ඒවා 4ක් 60යි 240යි. එතකොට ඉතුරුයි 15ක් ඉතුරුයිනේ. 15යි අගට බිඳුවක් දාගත්තොත් 150යිනේ. 150ට 60 ඒවා තියෙනවා දෙකක්.
120යි 30ක් ඉතුරුයි. තව බිංදුවක් දාගත්තොත් 300යි 300ට 60 ඒවා 5යි. 56ට 4.25ක් එකතු කරාම 60.25යි මේ බරක් හින්දා 60.25යි කිලෝග්‍රෑම්. බරක් නෙමෙයි ස්කන්ධයක් හින්දා 60.25යි කිලෝග්‍රෑම්. හරි.